නවීන යුද ගුවන් යානා නිර්මාණය කරලා තියෙන්නේ සතුරන් සෝදිසියෙන් ඉන්නා ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නයි. මේන් සමහර යානා රේඩාර් පද්ධතිවලක හසු නොවන විදියටමයි හදලා තියෙන්නේ. රේඩාර් පද්ධති මගින් නිරන්තරයෙන් අහස පරීක්ෂා කරනවා. ඒ වගේන ගුවන් යානාවල වෙදී ආපසු එන රේඩියෝ තරංග හරහා ඒවායේ පිහිටීම හඳුනා ගන්නවා. සාමාන්‍ය ගුවන් යානයක රේඩාර් තරංග වැදුණු විට ඒවත් තදින් පරාවර්තනය වෙලා රේඩාර් මධ්‍යස්ථානයට ලැබෙනවා. එවිට යානයේ තිබෙන තැන පැහැදිලිව පේනවා. නමුත් ස්ටෙල්ත් යානා හදලා තියෙන්නේ සුවිශේෂී හැඩතල සහ විශේෂිත අමුද්‍රව්‍ය පාවිච්චි කරලයි. ඒ නිසා ඒවායේ වැදෙන රේඩාර් තරංග ආපසු යන්නේ ඉතාම අඩුවෙන්. රේඩාර් තරංග කෙලින්ම ආපසු යවනවා වෙනුවට විවිධ දිශාවලට විසිරුවා හැරීම නිසා මේ යානා හඳුනා ගැනීම ගොඩක් අමාරු වෙනවා. යානයේ බාහිර පෘෂ්ඨයේ ගල්වා ඇති විශේෂිත ආලේපන මගින් රේඩාර් තරංග තවත් දුර්වල කරනවා. දුරදක්න රේඩාර් වලින් බේරෙන්න ගුවන් නියමුවන් කඳුපන්ති ආවරණයක් කරගෙන පහත් උසකින් පියාසර කරනවා. රේඩාර් තරංග ආපසු ලැබෙන්නේ ඊටාම සුළු වශයෙන් නිසා මේ යානා රේඩාර් තිරයක පෙනෙන්නේ ඊටාම නොපැහැදිලි සලකුණක් විදිහට විතරයි. සමහර යානාවල සතුරු රේඩාර් පද්ධති අවුල් කරන්න පුරුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතිත් අතුලත් වෙනවා. මේ නිසා සතුරු ප්‍රහාරක යානයකට පවා ස්ටෙල්ත් යානයක් ඊටාම ආසන්නයට එනකන් හඳුනගන්න අපහසු වෙන්න පුළුවන්. රේඩාර් වලට අමතරව තාපය හඳුනගන්නා අදෝරක්ත ඉන්ෆ්‍රාරෙඩ් කැමරා වැනි අනිකුත් සංවේදකත් අහසේ ඇති මෙවැනි යානා සොයන්න පාවිච්චි කරනවා. හඳුනා ගැනීමේ හැකියාව අඩු නිසා මෙවැනි යානාවලට දැඩි ආරක්ෂාවක් ඇති ප්‍රදේශවලට පවා ආරක්ෂිතව ඇතුළු වෙන්න පුළුවන්. සතුරු ප්‍රහාර වලින් බේරීම සඳහා මෙවැනි මෙහෙයුම් ඊටාම සැලසුම් සහගතව සිදු කරනවා. දියුණු නාවික සහ ඉලක්ක කරගැනීමේ පද්ධති හරහා ඊටාම නිවැරදිව යානය මෙහෙයවීමට හැකියාව ලැබෙනවා. යම් හේයකින් තර්ජනයක් එල්ල වුණොත් යානය ආරක්ෂා කර ගැනීමට විවිධ උපක්‍රම කවුන්ටර් මෙෂර්ස් භාවිතා කරන්න පුළුවන්. අදාළ ඉලක්කය සම්පූර්ණ කළාට පස්සේ සතුරු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්න කලින්ම යානය එම ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. මෙහෙයුම නිමා කරලා යානය ඊටාම සුමටව නැවත ගුවන් කනවුරට ගොඩබස්වනවා. අවසානයේ ඊළඟ මෙහෙයුම එනතුරු යානය ගුවන් යානා රඳව තුල සංසුන්ව ගාල් කර තබනවා.